Auf den Moment warten wir seit 3 Jahren. Yes. I told Nippon today that now as a dream comes true for us. Yes. So for him comes the dream true to come to Austria, and now Kottaroti for us. Ja, Vielen Dank. bitteschön. hello guys, කොහොමද ඉතින් සෑහෙන කාලයකට පස්සේ පොඩ්ඩක් ලේට් වෙලා ඉතින් අරන් ගන්නවා මේ vlog එකක් කරන්න කියලා හිතුණා SL Life in Austria channel එකට අදත් එක දෙන ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා සෑහෙන කාලයකට පස්සේ වීඩියෝ එකක් එක්ක එකතු වෙන්නේ මමත් ඉතින් අද නම් මම එඳ ඉන්න පරිසරේ පොඩ්ඩක් ඔබට ඇවිදලා අද මම ඉන්නේ යාළුවගේ ගෙදර. ඉතින් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න කියලා හදන්නේ. මොකද මගේ යාළුවෝ ලංකාවේ ඉන්නකොට ඒගොල්ලෝ ඒ කියන්නේ ඊට අවුරුදු දෙකමාරකට තුනකට විතරදී කොත්තු කාලා තමයි අපි සෙට් වුනේ කියලා. ඉතින් කොත්තු කන්න ඕනෙලු. කාලා වරෙන්කෝ දැන් මට වෙලා තියෙන්නේ දැන් කොත්තු හදන්න ඕස්ට්‍රියාවේ. දැන් ඉතින් මම හිතන්නේ 100% අපිට ලංකාවේ විදිහටම ඒක ෆයිනල් අවුට්පුට් එක ගන්න පුළුවන් වෙයි කියලා. but try කරනවා නේද? සාමාන්‍ය අර සුද්ද කියලාදී try one day you can fly කියලා ඉතින් ඒ වගේ කොත්තු කණ්ඩ හරේ බඩයන් හරේ අද කොත්තු try කරන්න වෙනවා. ඉතින් මම දැන් මේ හතෙමුණින් දාගෙන මොකද කොත්තු හදන්න පාම්පිලි සාමාන්‍යයෙන් කන මිනිස්සු නෙමෙයි මෙහි ඉන්නේ. ඉතින් කොත්තු හදන්න ඕන දේවල් ගන්න මම යනවා දැන් මේ සුපර් මාකට් එකට. ඉතින් යන ගමන් මම හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අපි බලමු අපි කොත්තු හදන වෙලාවෙත් අපි වීඩියෝ එකක් කරමු අනිවාර්යෙන්. ඒ කියන්නේ අලුත් දෙයක් නේ. මම හිතලා මේ ආවදී මට කොත්තු හදන්න වෙයි කියලා. දැන් මේ කොත්තු හදලාම ඉල්ලනවනේ. ඒකට ඉතින් හදලා නොදීත් බෑ මං වෙනුවෙන් සාහෙන මහන්සි වෙච්ච මිනිස්සුනේ ඉතින් කැලෑවක් තියෙනවා මොන හරි බෙහෙත් ගහලා ඒක පුච්චලා දාලා තියෙනවා යායම. ඉතින් මෙතනින් යන්නේ හයිවේ එකක්. ඒවල් ගොඩක් තියෙනවා. ඉතින් මේක න ටිකක් දැන් නම් මම ඉන්නේ ඉතාලියට කිලෝමීටරයක් වගේ පොඩ්ඩක් දුරින්. ඉතින් ඔන්න ඔහම දවසේ මගේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් බලමු එහෙනම් සුපර් මාකට් එකට ගිහින් යන ගමන් අපි බලමු රොටි හදනකොටත් බලමු කොහොමද මේ අද දවසේ මේ සීන් එක වෙන්නේ කියලා. එහෙනම් කඩේට ගිහින් ඇවිදලා හම්බෙමු. ඉතින් බඩු ගත්තා දැන් කොත්තු හදන්න ලැහැත්ති. කොත්තු හදන්න ඕන ඔක්කොම බඩු ටික අරගෙන දැන් මේ එන ගමන් අක්කා දෙන්නේ බයිසිකලේ යනවා ලස්සනට. මේ මම අලුතෙන් ඇවිදලාද මන් දන්නේ නැහැ බයිසිකල් වගේක් තියෙනවා මම මෙච්චර දවසක් දැක්කේ නැහැ. ඉතින් වැස්සට ඉස්සෙල්ලා දඩබඩ ගාලා මම මේ යන්නේ. මොකක්ද දන්නවද විශේෂම කාරණාව? සාමාන්‍යයෙන් ජර්මනියේ සහ ඕස්ට්‍රියාවේ මම දැකපු හොඳ දෙයක් තමයි පොලිතින් භාවිතය කියන එක හරිම අඩුයි. ඒ කියන්නේ දැන් මම ඩුබායි වලත් හිටියා. ඩුබායි වලට වගේ මෙහෙ එහෙම අර නිතර දෙවේලේ පාරවල් සුද්ධ කරන්නේ ඒ වගේ දේවල් නැහැ. ඉතින්
ඒනොට ඔයාලට පේනවා ඇති ඉතින් පරිසරේ මිනිස්සු විසින් බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් අම්මා ටික අතක උස්සගෙන යන්නත් බෑ. ඊට පස්සේ කියන්න ගිය කාරණාව තමයි ඉතින් මිනිස්සු බොහොම ලස්සනට තමන්ගේ රට තියාගෙන ඉන්නවා. බඩු මල්ලත් කරේ තියාගෙන මම මේ යන ගමන් මොකද ගෙවල් පේන දුර තියෙන්නේ. මේ මට කියන්න ඕන කාරණාව තමයි මෙරටේ පොලිතින් භාවිතාවය කියන එක හරිම අඩුයි. අඩුයි කියන්නේ ඇත්තම නැති තරම්. ඊට පස්සේ අපි සුපර් මාකට් එකකට ගියොත් සාමාන්‍ය 7.75 නෙමෙයි 7.50ක් වගේ දීලා මේ බෑග් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ බෑග් හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඉක්මනට දිනන කඩදාසියකින්. ඒ කියන්නේ පරිසරයේ හිතකාමී කඩදාසියකින් තමයි ඒක බෑග් එක හදලා තියෙන්නේ. හැබැයි අයියයි. මට ෂුවර් නෑ බෑග් එක කඩා වැටීද කියලා. ඉතින් ඉතින් බයික් ලංකාවේ අපේ අයියලා වගේ තමයි බයික් පදින්න කියපුවම ඉතින් මොන විදියට තමයි දැන් මම සුපර් මාකට් ගිහින් එන ගමන් ඉතින් වෙන ලස්සන මම මාර ආසයි මේ පරිසරයට මේ රටට මම ගොඩක් ආදරෙයි. ඉතින් ඒ ওই විදියට තමයි මම සුපර් මාකට් එකට ගිහින් ආවේ. දැන් අපි ගෙදරට ගිහින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් අපි කොත්තු හදනකොට පටන් ගමු. ඊළඟ වීඩියෝ එක. එහෙනම් ගිහින් එන්නම්. චාෝ චාෝ. මයික් එක වැඩ කරනවා කියලා බැලුවේ. එහෙනම් guys අද මම කලින් කිව්වා වගේ අද මම ඉන්නේ හලුවයි ගෙදර. එතකොට මොකද්ද අද මම කරන්න හදන්නේ? මොකද්ද හැබැයිට හත් එක්කේ මොකද්ද මේ කරන්න හදන්නේ? මම කලින් කිව්වා වගේ දැන් අවුරුදු ගානකට කලින් කොත්තු කෑවා කියලා දැන් ආයෙත් කොත්තු ඕනේ කියනවා. දැන් මට සිද්ධ වෙලා තියෙනවා ඔක්කොම වැඩ පැත්තක කියලා මම වෙන වැඩකට ඔක්කොම වැඩ පැත්තක තියලා දැන් කොත්තු හදන්න තමයි යන්නේ. ඉතින් මම මාකට් එකට ගිහිල්ලා අඩුම කැනේ මට මහන්සි වෙන තියෙන අඩුම විදියෙන් බඩු ටිකක් අරගෙන ආවා. තක්කාලි බිත්තර අපිට ඕන වෙනවා කොත්තුවට. අහම්මෙන් දැක්ක කැලමිරිස් කුරු ටික මොකද මෙහි හරි අඩුයි. අඩුයි කියන්නේ දකින්නවා අඩුයි මම ඒ හින්දා කැලමිරිස් කුරු එකක් ගෙනවා. කොණ්ඩේ ගැන හිතන්නවා මොකද කවුරුත් නැහැ. කොණ්ඩේ මේ හොඩ වවනවා. ඒක නිසා ඒතකොට කැලමිරිස් කුරු එකක් ගෙනවා. ඉතින් මම යාළුවාගේ වයිෆ් එකෙන් අහුවා මිරිස් දාන්නද කියලා. මොකද ඒ දන්නව මට කිව්වේ දාන්න එපා කියලා කිව්වා. ඇයි කියලා අහුවා මම. ඊට පස්සේ කිව්වා මේ බයයිලු අපිට කියන්න මිරිස් දාන්න කියලා. මොකද මිරිස් දාන්න එපා කිව්වොත් අපි පොඩ්ඩක් දාලා නතර වෙනවා. මිරිස් දාන්න කිව්වොත් දායලු නැති වෙනවා. ඒ නිසා මේ එපා කියලා ගියා. එපා කියලා කියන්නේ සාමාන්‍ය තරමකට දාන්න කියන එක. ළමයි චිකන් ගත්තා. චිකන් කිලෝ එකක් ගෙනාවා. චිකන් කිලෝ එකක් ගෙනාවා. මේක අපිට ඔක්කොම නම් අද වැඩි වෙයි. මේ ග්‍රේවි එකටයි හෙට බිරියානි එකක් හදන්න ඉන්නවා. ඒකටයි දෙකටම. ඊට පස්සේ චික්ස් ගෙනාවා. බිලක් තියෙන බලමු කොහොමද ඒ ප්‍රයිස් එක. පැප්‍රිකා පවුඩර් එකක් ගත්තා. ටිකක් අර මිරිස් දැන් ග්‍රේවි එකේ පාට තියෙන්න නැත්නම් බෑ ඉතින් පොට්ට. ඒ හින්දා පැප්‍රිකා එකක් ගත්තා. පැප්‍රිකා එතකොට බෙල් පෙපර් එකක් ගත්තා. ස්ප්‍රින්ග් ඔනියන් එකක් ගත්තා ආසාවට. කියන්නේ මම මෙහා ආවත්තේ මම කෑවේ නැති හින්දා
ස්ප්‍රිං ඔනියන් එක මේකන 749 වෙලා තියෙන යුරෝ 749ක් වෙලා තියෙනවා. ඒක කපන්න කම්මැලි. ඊට පස්සේ දැන් ගෝවා ගෙඩියක් ගන්න ගියා මහා විශාල ගෝවා ගෙඩි තිබ්බේ. ඊට පස්සේ කපලා කියලා දැන් ගෝවා වැඩි හරියන්නේ කියලා අපිට ඇවිදිනකොට මම දැක්කේ කට් වෙජිටබල් එකක් තියෙනවා. කට් වෙජිටබල් එකක් තිබ්බා ඒකත් ගත්තා. ඒක දාලා මික්ස් කරන්න පුළුවන් ඒතකොට. ඊට පස්සේ තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් එක. මේක නම් මම තනිකර කම්මැලිකමට කරපු වැඩක්. මෙහි තියෙනවා බ්‍රෙඩ් එකක් තුර්තිලා කියලා. මම අද මේ තුර්තිලා බ්‍රෙඩ් එක යූස් කරලා තමයි කොත්තුව හදන්න යන්නේ. බලමු කොහොමද වෙන්නේ මේක කියලා. කොහොම වෙයිද කියලා. මම හිතන්නේ අවුලක් වෙන එකක් නෑ. අපි හදලා බලමු. ඉතින් ඔන්න ඔහොම තමයි මම අද සුපර් මාකට් ගිහලා බඩු ටික ගෙනාවේ. අපි එන මේ ටික සෝදලා කපලා හදලා හදන්න ගත්තාම මම ඉන්නම් ඊළඟ වීඩියෝ එක අරගෙන. හරි එහෙනම් අපි කොත්තු හදන සීන් එකේ ෆස්ට් ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එකට තමයි දැන් යන්න හදන්නේ. ෆෑන් එක ගත්තා. මෙහෙමයි අපි අවම පහසුකම යටතේ තමයි ඉතින් යුරෝප රටක වගේ මේ වගේ දෙයක් කරගන්නේ. ඉතින් ෆෑන් එක තියලා මේ අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් ඔයිල් එක ඔලිව් ඔයිල් ටිකක් දා ගන්නවා. සාමාන්‍ය යාළුවෝ එහෙම කන්නේ නෑ මගේ මේ ගොඩක් තෙල් වල අද ඕන එකක්ලු. කොත්තු නම් කොයි විදිහට හදුවත් කමක් නැහැලු. ඉතින් ටිකක් වැඩිපුර ඔලිව් ඔයිල් ටිකක් දා ගන්නවා චිකන් ග්‍රේවි එක හදන්න. මේක ඇත්තටම මේ අලුත් අත්දැකීම මට කියන්නේ මම හිතුවේ නෑ කරන්න පුළුවන් විදිහ. දැන් මගේ හිනේ තිබ්බ යුරෝපෙට එන එකනේ. දැන් මගේ යාළුවෝ කොහොම හරි එකදලා ඒක එහිනේ හැබෑවක් කරා. දැන් මගේ යාළුවා කියනවා අද තමයි එයාගේ හිනේ හැබෑ වෙන්නේ. මොකද කොත්තුවක් කන එක. ඉතින් එහෙම කිව්වහම හදලා නොදීත් බෑනේ කියලා තමයි මම වැඩේට බැස්සේ. මේ වගේ අසීරු වැඩවලට මම සාමාන්‍ය අත තියන්නේ නැහැ. හරි එහෙනම් මම අරගෙන තියෙනවා කුරුඳු පොතු කෑල්ලක්. එතකොට එනසාල් කිව්වහම සාල් වාර්කයක් ඉතින් ගොම කනගාටුයි අද යන්තම් කඩේකින් කරපිංච වගේ කොහෙද හොඳට වේලිලා. ඉතින් දුකයි කියන්නේ වෙහෙරිච්ච කරපිංචා. ඉතින් ඒකත් ඉතින් මෙහි අපිට වටිනවා. තෙල් එක රත් වෙගෙන එනවා. දැන් බලමු තෙල් ටික රත් වෙලාද කියලා. තව මදි. එතනම් මම ඉන්න ඒරියා එකේ සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය අපේ ඒෂියන් බඩු තියෙන
ෂොප් එකක් එහෙම හොයාගන්නවා කියන්නේ සෑහෙන ලොකු ගේමක්. ඉතින් අද යන්තම් මේ ගොඩක් ඇවිදිනකොට තායි ෂොප් එකක් තිබ්බා. ඔස්ට්‍රේලියාවේ කගන් ෆුට් වල. කගන් ෆුට් වල තිබිලා ඉතින් හම්බුනේ මේ තායි ෂොප් එකක්. ඒවට ඒකේ මේ මං හිතන්නේ ඒකේ ගොඩක් ජාති තිබ්බා. ඒ කියන්නේ පිකල් වර්ග ඒ වගේ ගොඩක් තිබ්බා. අපේ ලංකාවේ කෑම වර්ග නම් අඩුයි. ඒ වුණාට මේ ගොඩක් ජාති තිබ්බා. සාපේක්ෂව දැන් අපිට හොයාගන්න නැහැ නේ ඉතින්. ඒකේ එහෙම බලද්දි මේ යන්තම් ටිකක් තිබ්බා. එතනින් තමයි මම මේ කරපිංචගේම හොයාගත්තේ. කරපිංච තිබ්බා. එතකොට ඔය ප්‍රශ්නවාදී වගේ. ඉතින් මේ දැන් අපි අපේ කුරුදු පොතු කෑල්ල දාගත්තා. ඊට පස්සේ පේන සාල් ටික පොඩ්ඩක් කඩලා ඒගොල්ලෝ පොඩ්ඩක් කැමති අපි මේ ඇරෝමැටික් ෆ්ලේවර් එකට. ඒක නිසා මේ ඒ ටික දාගත්තා පොඩ්ඩක් ඊට පස්සේ අපි දාගන්නවා ඒක සුදු ලුණු ටික. ඊට පස්සේ අපේ කරවෙච්ච කරපිංච ටික දාගත්තා. ඔස්ට්‍රේලියාවත් හරි මම මේ අද උයනවාමයි. ඒ හින්දා තමයි අද බ්ලොග් එකක් කරන්නම් කියලා හිතුවේ. මොකද මට චුට්ටක් විශේෂයි. ආවත් හරි 30ක් වරන්දක් අතින් අල්ලනවාමයි මේ. හොටෙල් එකේ වෙලා දෙන එක කනවා. ඒකම කනවා. ඉතින් ගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒක කාලා ඉන්නවා. වෙන මොකුත් හදන්න කරන්න කියන්නේ නැහැ ඉතින්. අද තමයි මේ ඔස්ට්‍රේලියාවත් හරි මේ උයන්නේ. බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා ඉතින් නේද? ලංකාවේ අපේ කොත්තුව තරම්ම රසට එන එකක් නැහැ. ඒ වුණාට මේ අපිට යම් තාක් දුරට හරි හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම මම දන්න තරමින් ලංකාවේ ෂොප් එකක් තියෙන වියානවල. ඉතින් වියානවලටම යන්නත් බැහැනේ ඉතින් කියලා තමයි මම වැඩේ පටන් ගත්තේ. දැන් හොඳට සෝතේ වේගෙන එනවා. දැන් හොඳට ටෙම්පරාදු වේගෙන එනවා. මේ අපේ සුදු ලුණු ඒ ටික කවුරු හරි මේ අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් කවුරු හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම හරි කැමති එහෙම දේවල් දැනගන්න. මේ දැන් අද කොත්තු හෙට බිරියානි වගේ එන සෙට් එකක් තියෙනවා හදන්න ලිස්ට් එකක්. නිමාඩුවට ගෙදර ආවහම කරන්න දින දේවල්. ගෙදර කියන්නේ ලංකාවේ නෙමෙයි. මගේ ඔස්ට්‍රේලියාවේ ගෙදර ඉතින් මේක තමයි. මේ නිමාඩුවට මට එන්න තියෙන්නේ මේ ගෙදරට තමයි ඉතින්. මේක තමයි මගේ ගෙදර. මගේ සහෝදරයෝ දෙන්න ඉන්න ගෙදර. ඉතින් ඒගොල්ලෝ සතුටින් මාස් සතුටින් මං ගියද. දැන් එහෙනම් ඔන්න මම එකතු කරනවා අපේ තක්කාලි ටොමැටෝ ටික. එයාලා එන්න ඉස්සෙල්ලා ඔයලා තියන්න ඕනේ. නැත්නම් මේක එක්ස්ප්ලেইন කරන්න ගියපම ඊට වැඩිය කරදරයිනේ. හරි ටික වගේ මේව වෙනකොට ගණන් ගන්න බල ලෙඩ වෙලා ඉන්නේ.
මේ මෙහෙම නම් ඉතින් ලුණු දාලා මදි. මෙයාලා වැඩිපුර ලුණු කන්නේ නැහැ ඉතින්. යන්තම් දාලා ගන්නවා ලුණු ටිකක්. ලුණු ටික දාලා ලුණු ටික දැම්මම ඉක්මනට ටෙම්පරාදු කරගන්න පුළුවන්. මම ඩුබායි ඉන්න දවස්වල නම් නිතරම ඉව කරා ඉතින් කට්ටිය මම උයපු ඒවා කන්න ආසයි. මගේ මේ යාළුවා සචින් එහෙම වීඩියෝ එක බලනවා නම් කොහොමද ඒ දවස්වල අපේ කෑම කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක වුණා. අද මම කිව්වේ තායි කඩේකට ගියා කියලා. ඉතින් ඒ ෂොප් එකට ගිය වෙලේ තමයි මම මේ බඩු ටික ගත්තේ. 3-5කුලු. තාම ඉතින් බෝතලයකටවත් දාගත්තේ නැහැ ඉතින්. ගත්ත ගමන් මෙහෙම තියෙනවා තාම. හරිම සුවඳයි. සුවඳයි මාරු ඈ. මම හිතුවට වැඩිය අර ඩීස ගාව මොනවද කියන්නේ කියලා. ඒස්ලන්න සාමාන්‍ය ගොඩක් කරාට කන්නේ නැහැ මේ ඔය සැරසර දේවල්. තුනපාගුඩු ඉතින් සාමාන්‍ය යුරෝප් එකේ කට්ටිය කෑම වලට තුනපාගුඩු වගේ දේවල් පාවිච්චි කරනවා අඩුයිනේ. තුනපාගුඩු ටිකක් එකතු කරලා මම හිතන්නේ අපි 4 දෙනෙකුට විතර ඇති වෙන ප්‍රමාණය තමයි මම මේ හදාගන්නේ. මොකද අපි අද 4 දෙනයි ඉන්නේ මේ මගේ යාළුවායි ඒ වගේ යාළුවන්ගේ යාළුවෙක් ඉන්නවා. මට පොඩි උදව්වක් කරන්න මගේ ලැප් එකේ පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඉතින් ඒකට උදව්වක් දෙන්න කියලා ඒගොල්ලන්ගේ තව යාළුවෙක් ඉන්නවා. ඉතින් කට්ටියටම තමයි මේ කෑම හැදෙන්නේ අද. වෙලාවට එයාලා ගෙදර නැත්තේ. ඒ කියනනම් කැහැලා ඉවරයක් නැතුව යනවා මිරිස්සරක. මම ඒක එයාලා ගෙදර නැති වෙලාවකම වැඩේ කරන්න පටන් ගත්තේ. ඒක මට වඩා ලේසි. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා වතුර ටිකක්. සාමාන්‍යයෙන් චිකන් ග්‍රේවි එක ටික වැඩිපුර තියෙනවා. මම අද ගත්ත රොටියට ගොඩාක් වතුර දැම්මොත් අවුල් යයිද කියලා හිතන නිසා මම වැඩි චිකන් ග්‍රේවි එක ගොඩාක් හදාගන්න. කහ කුඩු ටිකක් තියෙනවා ඊට එකක් උපේ බලන්න. අපේ ලංකාවේ විදිහට වුණා කහ කුඩු උපේ තියන්නේ ඉන්නේ. කහ කුඩු සුට්ටක් දාගත්තා. දැන් අපි චිකන් ටික එකතු කරගන්නවා. channel එකක් කරාට මොකද මම වැඩි මේ වීඩියෝස් කරන්න නැති හින්දා අද හිතුණා මට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මේ සම්බන්ධව. ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ මටත්.
ඊපස්සේ බ්ලැක් පෙපර් ටිකක් අපි එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකක්. දැන් හොඳ සුවඳක් එනවා. අපේ තුන පහ ටික හොඳට බැදිලා. අපි දැන් මේකට වතුර ටිකක් දාගමු. මොකද මගේ යාළුවා આવුත් එහෙම දුවනවා පස්සට. දැන් අපිට මේකට දාගන්න ඇඹුල් වගේ දෙයක් නැහැ. තක්කාලි වල තියෙන ඇඹුල තමයි ඉතින්. තක්කාලි වල තියෙන මේ බ්‍රොත් මේකෙන් තියෙන සවනස් එකෙන් තමයි චිකන් මේ හදාගන්න අපි මේ ඇඹුල ගන්න වෙන්නේ. ඔතන ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ස්වීට්නස් එකක් ඇවිත් තියෙනවා කොහෙන් ඇවිදලා දන්නේ නැහැ. සමහර ලුණු ටික වෙන්නේ. සීනි නම් දැම්මේ නැහැ. ඉතින් චිකන් ග්‍රේවි එක ඒ විදිහට හදනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ රොටි එක ලියා ගන්න. ඉතින් රොටි එක අද මම ගන්නෙ මේක එක්ස්පෙරිමන්ට් එකක් තමයි. මම දන්නේ නැහැ හරියටම හරියයිද කියලා. මෙන්න මේ රොටි එක තමයි මම ගන්නෙ. මට හිතෙනවා මේක හරියයි කියලා. ඉතින් ඒ හින්දා මම මේක ගත්තා. ඔය හදලා බලමු නේද? ඉතින් ග්‍රේවි එක මෙන්න මේ විදිහට තමයි රෙඩි වෙන්නේ. මේ තමයි අපි මේ කොත්තු එකට ගන්න ග්‍රේවි එක. ඒ විදිහට තමයි අපි ඒක හදාගත්තේ. එහෙනම් අපි දැන් කොත්තුවේ භාගයනේ දැනට වැඩ ඉවර කරලා තියෙන්නේ. කොත්තුවේ සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක අපි එකතු වෙමු. ඊළඟට එලෝඩි කපන්න හැමදේකමට මේ කට් වෙජිටබල් එකක් තිබ්බා. සංසංගාල ඒක ගත්තා. ඊට පස්සේ මට වැඩේ කරන්න ලේසි. ඉතින් ඔය තමයි කොත්තුව රෙඩි වෙන්නේ. අන්තිමට කොත්තුව කාලා තොත්තුවක සම්බෙයි දන්නේ නැහැ.
අර කරපිංච එකක් එහෙම හොද්දක දකින්නකොට පොඩ්ඩක් මට නිකන් 아무තු ලල්ල එකක් තියෙන එකේ මේ සිරාවට සුපිරි ගොඩාක් මිදිස් දාගත්තේ නැහැ. ඉතින් කන්න බෑනේ දැන් මෙයාලට. ඒ නිසා සෝයා සෝස් එහෙම තියෙනවද දන්නේ සමහර මේගොල්ලෝ කන්නේ නැහැ සෝයා සෝස්. සෝයා සෝස් නැත්te සෝයා සෝස් නැහැ. ලොකු විශ්ව ගන්න ඉතින් සෝයා සෝස් නැහැ කියලා. කැරමල් කුඩු එකක් හම්බුණා ළමයි. සෑහෙන කාලයකට පස්සේ try කරන්න යන්නේ. කැරමල් කුඩු එක. ඉතින් ඔය විදිහට තමයි කොත්තුව රෙඩි වෙන ගමන් තියෙන්නේ. කොත්තුවේ මේ ග්‍රේවි එක जैसे පොද්දෙන් ග්‍රේවි එකෙන් මේක ටික චිකන් ටික අරගෙන මම මේ ඒක ෆ්‍රයි කරන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් ෆ්‍රයි කරපුවම රසයි නේද? මේ ෆ්‍රයි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්නෝමයි අපි එහෙනම් ෆුල් කොත්තු වීඩියෝ එකත් එක්ක හමු වෙමු. ෆුල් කොත්තුවක් කොහොමද හැබැයි මෙහෙම ටකර ඒවන අපි ගාව නැහැ. අනේ ඉතින් අහිංසක මම මේ පුළුවන්. ඉතින් කොත්තුව රෙඩි වෙනකන් මේ ලස්සන view එකක් තියෙන පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුවා. බලන්නකෝ ලස්සන අහස කොච්චර ලස්සනද කියලා හවසට. ඉතින් කඳු අතරින් ඉර බහගෙන යන බොහොම ලස්සන හැන්දෑවක්. ගොඩාක් හවස් වෙලත් නැහැ. හවස 5:45ට වගේ ඇති. ඉතින් ඔය විදිහට තමයි ලස්සන සුන්දර කඳු කරේට ඉර බහගෙන යන්නේ. ඉතින් මේ පැත්තේ අහස වෙනස්ම විදියක්. එතකොට අපි මේ පැත්තට යනකොට බොහොම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මෙහෙ යනකොට බොහොම වැස්සිබාර කාල ගුණයක් පේනවා. ඉතින් ඔන්න විදියට තමයි කොත්තුව හදන ගමන් මම ඔයගලන්ට view එක පෙන්වන්න ආවේ හවස කොච්චර ලස්සනද මේ view එක කියලා පෙන්වන්න. බලන්නකෝ කොච්චර ලස්සනද නේද ලෝකේ තියෙන රටවල්. Yeah. So you can see this. Maybe a little more back. Yeah, a little more. Yes. Perfect. No, but we cannot see your face. Yes. Perfect. Then how is yeah, you can come over here. It's okay.
Yes, sir. Can I have a small coke? Done. Oh, yeah. Mm-hmm. Das ist ein Puppy. I'll taste your kottu roti. Ja. Das Tarek macht von uns, für unseren Johnny, Was? für unseren Abchannel. Ich hab drin. I'm so hungry, I eat a whole pig. What? A whole pig. Now you're Instagram star with our channel. A lot of people see you. Warum? Jetzt musst du zum Jahr besser. Für Professional, huh? Unsere Katzen haben kein Wasser mehr. Aber die Brunnen von meiner Aufgabe kann ich noch vor uns essen. Not so happy. So we have something big one. We can put all. So we can, Nico, wo so was Großes haben, wo wir das nicht können. eine große Schüssel. We just have, I think that's the biggest thing. I think we just have this one. Everything is not good. Yeah, maybe. You can use this. We can just let it in there. Yeah. So finally the kottu is ready. Kotu Bruce Lee. කොත්තු කන්න බලාගෙන ඉන්න දෙන්න. Okay. Now it's your turn. Zeit. Nipon, wie lange ist es her, dass wir in Sri Lanka waren? Wann war das? So 3 Jahre. 3 Jahre. Ja. Seit 3 Jahren freuen Maximilian und ich uns auf selbstgemachtes Kottu-Roti von Nipon hier in Österreich. Warte, ich muss so weit. Ui. Du magst auch Kottu Roti? Wir haben uns
wenn wir keine gleichen Schützen haben, wenn wir den gucken. So I'm excited to see the reaction. Which place? Yeah. Which Really, you get thing. Hmm? You get sling. Smaller, yeah. Yeah. What is your secret? I train a lot. you can get up with me tomorrow Yeah. 5:30 in the morning. Oh, that's very nice. Okay. Can I keep it in here? And then? Yeah, of course. So you can have yourself. Essen Sie mal. Ja, aber ich weiß nicht, ob du Vierknochen ist oder Wir, was. nein, wir nehmen Teller. Was tust du denn so komisch? Entschuldigung, Bali. But you eat with us, or? Yeah. Because there's a bad sign if the cook don't eat with us. The first time I cook in Austria. Yeah? Yeah, after. But my strip show, you please cut it out. So. So time is for you. Ladies first. Also jetzt guckst du noch die Zug ausschmecken. You feel it same like that? Okay, I will eat a lot today. I will eat so much. I wait for you. Please. Okay. Yeah. And the beautiful middle. Okay. Yes. Yes. Oh, I'm so happy about it. Auf den Moment warten wir bei 3. Yes. I told Nico today that now is a dream come true for us. So, Olivia comes to do a food, we come elsewhere, and now it's continuity for us. Yeah. Vielen Dank. Bitteschön. That's really similar like in Tarek Laka. Really. Ja. That's perfect. That's very good. You can come often to cook some. Thank you very much, man. Ja, egal. Ich wollte mal richtig Englisch jetzt. I really love it. And now I have to take care to eat slow because if I like something that much, I eat very fast. Not so good. And you, what do you think about your own cooking? Yeah. Good. And it's your first roti since months. Yeah. The last got roti when I leave Sri Lanka. So after 4 months. And I thought maybe I cannot make it in here, But you but I did it. did. And you did it very well. Your mom happy with your stay here? Yeah. And she was excited and she was happy when I said I'm going to make kotlu. Oh. Nice. His mom was fast besorgt.